කෙනෙක් ඇතුල් වෙද්දී හිත දෙකට බෙදෙනවා. නෙත්මි ෆෝන් එක අරගෙන හිනාවක් දානවා. ටිකක් අසීරු ඒ වගේම රවින්දු ඒ දිහා හොරෙන් බලනවා. මේ හමුවීමෙන් කතාව වෙනස් වෙයිද? සැලකිල්ලෙන් ඉන්න. බස්වල දේවල් වැටෙන්න හුඟා කික්මනින්. තෑන්ක්ස්. හැමදාම මේ බස් සිටින්ද යන්නේ? ඔව් බොහෝ දවසට. මම තියමයි. මේ හමුවීමෙන් කතාව වෙනස් වෙයිද? අනිත් පැත්තෙන් කෙනෙක් හිතනවා මේ හමුවීම අහම්බයක්ද නැත්නම් වාසනාවද කියලා. ඒත් ඇගේ හිතේ තවත් කෙනෙක් ඉන්නවා. එකම කතාව දෙදිශාවකට යන්න පටන් ගන්නවා. ඇයි මට හිතෙන්නේ මට ආයෙත් ඒව හමු වෙන්න ඕනෙමයි කියලා? මම රවින්දු. මම නෙත්මි. ලස්සන නමක්. කොෆි එකක් බොන්න යන්න කැමතිද? කවදා හරි. බලමු. ඒත් ඇගේ හිතේ තවත් කෙනෙක් ඉන්නවා. ඩිලාන් බස් නවතුම්පලට එනවා. ඩිලාන් වෙනද විදිහටම ඇයව හොයනවා. නමුත් නෙත්මි රවින්දු එක්ක hina වෙමින් බසය තුල කතා කරනවා ඩිලාන් දකිනවා. ඔහුට එය දරා ගන්න බෑ. මෙන්න මෙතන ඉඳන් මේ කතාව දෙදිශාවකට යන්න පටන් ගනීද? අදත් මග හැරුණාද? කවුරුත් හිතුවද මේ කතාවට තවත් කෙනෙක් ඇතුල් වෙයි කියලා? ආදර කතාවක් තවත් කෙනෙක් එක්ක වෙනස් වෙනවද? මීළඟ කොටසින් හමු වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත්, Facebook page එක follow කරන්නත් අමතක කරන්න එපා.